Hi guys. ඔන්න අද මම ඔයගොල්ලන් එක්කගෙන යන්න හදන්නේ ඓතිහාසික තැනකට. ඔයගොල්ලන්ට පේනවද මේ වීඩියෝ එකේ දකුණු අත පැත්තෙන් කළු පාට පොඩි කොටුවක් පේනවා. අන්න එතරට තමයි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ පොඩි කොටුව වගේ පෙනුනට මේක පොඩි නෑ guys. ඔයගොල්ලන්ට පෙනේ මම උඩට ගියාට පස්සේ අපි මිනිස්සුන්ට සාපේක්ෂව මේ කණු කොච්චර ලොකුද කියලා ඒක හරිම ලස්සනයි. මේකට කියන්නේ Memorial History of Georgia. ඉතින් මේක උඩට ගියාට පස්සේ අපිට ජෝර්ජියා වල ලොකු ප්‍රදේශයක් පේනවා. ඒකත් හරිම ලස්සනයි. ඌළඟ නම් මාර විදියට එනවා guys. ඒ වගේම හරිම සීතලයි. ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම හරිම අමාරුවෙන් තමයි මේක උඩට යන්නේ. anyway අපි දෙන්නම එකතු වෙලා මේක උඩට ගිහිල්ලා Memorial History of Georgia බලලා යමු. අපි මේ පඩි නැගගෙන යන ගමන් මට ඔයගොල්ලන්ගේ පොඩි රික්වෙස්ට් එකක් කරන්න මතක් වුණා guys. මේ ලංකාවට මම වීඩියෝස් කියන පළවෙනි පාර කියන්නේ මගේ channel එකේ මේක අලුත් channel එකක් මම ලංකාවේ වෙනුවෙන්ම හදපු මගේ ඉන්ටර්නැෂනල් channel එකක් වෙනවා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවා නම් මේකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා කියලා please comment එකක් දාලා යන්න. එතකොට මට ඕගොල්ලන්ට ඊට වඩා improve කරලා වීඩියෝස් දාන්න පුළුවන්. මොකද තාම මේක මම පටන් ගත්තා විතරයි. ඉතින් හැමෝටම ආදරෙන් කියනවා subscribe කරලා තියාගන්න. comments තියෙනවා නම් දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ දේවල් බලලා ඔයගොල්ලන්ට හොඳ videos මම travel කරන රටවල් වල ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මොන ඉතින් දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. පුංචි වෙලාවකින් ඔයගොල්ලන්ට පුළුවන් මේක ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා මේක ලස්සන බලන්න. guys දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකේ ලොකු විස්තරයක් නම් මම මෙතන ඕගොල්ලන්ට දාන්න යන්නේ වීඩියෝ වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් Google එකේ search කරලා බලන්න පුළුවන් Memorial History of Georgia. ඉතින් ඒක type කරපුවම ඕගොල්ලන්ට මේක ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේකේ අපි දැන් උඩට ආව පඩිපෙළ සහ වටේ පරිසරය පේන්නේ. හරිම ලස්සනයි මේ පරිසරය guys. අපි උඩටම ගිහින් බලමු. දැන් අපි ඇවිල්ලා ඉන්නේ guys. ඕගොල්ලන්ට පේනවා ඇති මේ කණු වලට සාපේක්ෂව මෙතන පහළ ඉන්න මිනිස්සු කොච්චර පොඩියද පේන්නේ කියලා. ඒ තරමටම දැවන්තයි guys. මාරම ලොකුයි. සාමාන්‍යයෙන් අපි ගෙදරකට වඩා ලොකු උසක් තියෙනවා සහ එක කණුවක් මාර විදිහට පළලයි. ඒකේ ඇතුලේ එක එක සිතුවම් අවලා තියෙනවා. ඉතින් ඒක මට ලොකුවට තේරෙන්නේ නැහැ. මේක මැද සෙල්ලිපියුත් තියෙනවා. අපි ඒකත් බලන්න තමයි. තමයි පේන්නේ. මෙන්න ඕගොල්ලන්ට පේනවාද guys? තව ෆ්ලයිට් එකක් මෙතන උඩින් යනවා. හරිම ලස්සනයි මේ පරිසරය මෙතන ඉඳන් ළඟක් තියෙනවා. guys මිනිස්සු කොච්චර පුංචිද කියලා. මේ මෙතන එහා පැත්තේ ඒකේ චර්ච් එකක් වගේ තැනකුත් තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් බලන්න නැහැ. මේ කණු ටික ඇරෙන්න. හැබැයි මෙහෙරෙන කවුරු මේ Memorial History of Georgia බලන්න නම් අමතක කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැමෝම මෙතෙන්ටත් ඇවිල්ලා තමයි යන්නේ. ඉතින් ඕගොල්ලෝ කවුරු හරි ජෝර්ජියා එන්න ප්ලෑන් කරනවා මේ තරකට ඇවිල්ලා යන guys. හරිම ලස්සනයි. මම ආවේ තනියම ටැක්සි එකක. මම ඒකේ විස්තර මේකේ අන්තිමට දාන්නම් වීඩියෝ එකේ. ඉතින් මේක ඇතුළට යන්නත් පුළුවන්. මම මැදට ගිහින් වීඩියෝ එකක් ගත්තා. මේ දැනට මම එළියේ ඉන්න මොකද ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඔන්න දැන් මම ඇතුළට ගිහින් තමයි මේ වටේ ගන්නෙ. මේක වටේටම කොටුවක් තියෙන්නේ.
ඔයගලන්ට කලින් කියපු සෙල්ලිපිය පෙන්නන්න. මෙන්න මේක තමයි තියෙන්නේ. ඒක නම් කියවන්න තේරෙන්නේ නැහැ guys. අපේ ලංකාවේ සෙල්ලිපි වගේ තමයි. මම හිතන්නේ ඒක නම් මේගොල්ලන්ගේ ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන. ඉතින් අපිට මේ ජෝසියා වල තියෙන ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැනේ. anyway මෙන්න මේ විදිහට තමයි උඩ පේන්නේ. මම ටක් ගාලා වීඩියෝ එක අරගෙන එන්නම්. ඉතින් ඔන්න අපි දැන් මේක බලලා ඉවරයි. දැන් මේ අපි යන්න හදන්නේ. ඉතින් යන ගමනුත් මම ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් ගෙනවා. ඔයගොල්ලෝ පරිසරය බලන්න ආස කෙනෙක් නම් ඇත්තටම මගේ channel එක follow කරන්න. ඔයගලන්ට ලස්සන environment එකක් නම් බලන්න පුළුවන්. මොකද මම ගොඩක් දේවල් වල යිතිහාසික දේවල් හොයන්න යන්නේ නැහැ. හැබැයි මේ දේ මට හරියම ලස්සනයි කියලා හිතුණොත් මම ඒක වීඩියෝ කරනවා. ඉතින් මේ වීඩියෝ එක මම ගත්තේ ආපහු එනකොට. ඒක ඔයගොල්ලෝ පේනවා මෙතන උඩින් කේබල් කාර් එකක් යනවා. අපි දැන් ටිබිලිසි වලට ඇවිල්ලා ඉන්නේ. මම ඔයගොල්ලන්ට කියන්න ඕනුනේ මම මේ ගමන ගියේ තනියම නිසා මට ටැක්සි එකක් ගන්න ඕන වුණා. ඉතින් මම අපේ ලංකාවේ Uber වගේ මෙහෙ තියෙන්නේ Bolt කියලා ටැක්සි සර්විස් එකක්. ඉතින් ඒකේ තමයි මම ගත්තේ. මෙහෙ මම ගෙව්වේ 60 ජෙල්. මෙහෙ තියෙන කරන්සි එක තමයි ජෙල්. 60 ජෙල් කියන්නේ ලංකාවෙන් සාමාන්‍යයෙන් 6000 වගේ තමයි. ඔව් 6000 වගේ වෙන්නේ. ඉතින් හරිම ලාභයි guys. යන්න විනාඩි 30ක විතර දුරක් අපි ගියා. අහපව් එන්නත් විනාඩි 30යි. ඔක්කොම පැයක වගේ වෙලාවක් ගියේ. ඊට පස්සේ ටැක්සි එකේ එක්කෙනා මම එනකන් ඉන්නම් කියලා කිව්වා. ඉතින් ඒක නිසා එතන ඔක්කොම පැයකමාරක් වගේ තමයි අපි මෙතන ස්පෙන්ඩ් කරේ. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ පටන් ගත්ත තැන අපි යනකොට ගත්ත එක. මම ඕගොල්ලෝ දැන් මෙතන ලොකු සෙමටරි එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒක පාස් කරලා තමයි එතෙන්ට යන්න ඕන. ඉතින් මගේ ටැක්සි ඩ්‍රයිවර්ස් එක්ක යන ගමන් ගත්ත වීඩියෝ එකක්. මේක අන්තිමට මම ඔයගලන්ට දාන්නේ මුලින් දාන්නේ කියලා ඔයගලන්ට බෝරින් වෙයි කියලා වීඩියෝ එක. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝස් ඔයගලන්ට බලන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. සහ මම මෙහෙ travel කරපු හැම එකක්ම මම බොහොම පුංචි විනාඩි 5 වගේ වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට මගේ channel එකට ගිහින් ඒක බලන්නත් පුළුවන්. ඔන්න මේ වීඩියෝ එකේ දකුණු අත පැත්තෙන් බැලුවොත් හොඳටම පේනවා මම අපි මේ බලන්න යන එක පුංචියට ෆොටුවට පොඩ්ඩක් ඉන්නේ. දැන් නම් ඒක පොඩ්ඩක් කවර් වුණා. දැන් පොඩ්ඩක් කියලා ඔයගොල්ලන්ට බලන් හිටියොත් ඈතින් පේනවා ඒක අර මම කලින් කිව්වා වගේ හරිම ලොකුයි. ඒක නිසා ගොඩාක් දුරට ඒ පිළිම පේනවා. ඉතින් ඒක කියන්නේ මේ සෝරි කණු වගේ. ඉතින් ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. anyway ඉතින් highmat කියනවා මාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක බලවට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙනවා.